Hello, my යාළුවනේ. Good morning. ඉතින් මොකද වෙන්නේ? මේ අදවම කටට පෙන්නන්න යන්නේ මේ ඩුබායි වල කියන්නේ ඩුබායි සතුවා. මේ පැත්තේ කට්ටියගේ තත්ත්වෙට පෙන්නන්න යන්නේ. ඒ කියන්නේ කට්ටිය උදේ පාන්දර වැඩට යනවා. සමහර කට්ටිය වැඩ ඇරලා එනවා. එහෙනම් කට්ටියන් බලන්න. නම් අනිවාර්යෙන් subscribe කරලා දාලා like කරලා comment කරලා දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ. ඔයන් හොදම කට්ටිය උදේපන් බැලට එනවා. අර පැත්තෙන් බර්ජ් කලිප් එක තියෙන වෙන කට්ටියනේ. අර පැත්තෙන් බර්ජ් කලිප් එක තියෙනවා. මේ පැත්තේ ඉන්නවා. ඉතින් ආදල්ල යනවා. ඉතින් කට්ටිය උදේපන් වලටනේ. අපිට නම් කිසිම ආදල්ලක් නැහැ. මම අග්නි වැඩ ඇරලා යන ගමන් ඉන්නේ. අරට පේනවා දැන් බර්ජ් කලිප් එකනේ. එනත් ඇදිරි නේද? අපි නම් දැන් යනවා. කට්ටිය යන බස් ස්ටෑන්ඩ් ලා ඉන්න කට්ටිය මේකනේ ගේස් එක මේ මට අතනින් වීඩියෝ කරන්න බැරුණා මේ එතන කට්ටිය උඩ හිටියනේ බලනවා මේ ෆෝන් එක දිහා බලන කට්ටිය ඒ වීඩියෝ කරන එක කට්ටිය බලන ඒතර කොට චාටර් ඒක නිසා මේ අපි එන ආයෙත් පටන් ගමු අරක දැන් කාපාක් එක හැපැත් තියෙන කට්ටියට පේනවද වැඩි දෙන ගන්න නැහැ උදේට. මොකද කට්ටිය මේ පාන්දරම ඉල්ල කට්ටිය වැඩ යනවනේ. එහා පැත්තේ රෝඩ් එකේ කට්ටිය ගොඩක් ඉන්නවා. මොකද එහා පැත්තේ ගොඩක් කට්ටිය මේ වාහන පාකින් වලට දානවා. එහා පැත්තේ. එහෙනම් අපි ඉදිරියට යන්නේ නේද? මම හරි ගාලුවනේ. එහෙනම් අපි ආවොන්න ටික පහු කරගෙන ඉදිරියට මේක තමයි සතුව වල ප්‍රධාන රෝඩ් එක කියන්නේ මේක ඇල්ලට කට්ටිය වෙලාගෙන යන්න අතෝ දින රෝඩ් එක නේ මම අපි එදින අතෝ රෝඩ් එක ඉස්සරහා කට්ටිය බාරන්න එනවා මේ එහෙනම් අපි යන් ඉස්සරහට මම හිතන කට්ටියට පේනවද කියලා මම ෆෝන් එක බලන්න මොකද නැත්තම් චාර්ටර් ෆෝන් එක වදින මොකද බංගලේ බිල්ල ඔක්කොම බලන්න මන් දිය එක මේක මං හිතනවා දැන් අතෝ බස් ස්ටෑන්ඩ් මෙතන අතෝ බස් ස්ටෑන්ඩ් එක ඈන් අපි ඉදිරියට හවුදන උදේ පාර ගොඩක් කට්ටිය නෑ වගේ ඒත් කමන්නේ අපි ඉස්සරහට යමු මම යන්නේ නැහැ කෙරවලට මම යන්න ඕනේ මං කෑල්ල දාන්න මොකද මේ වීඩියෝ ගන්න බෑ මොකද කට්ටිය වැඩි එක එහෙනම් මේ පාර පැනලා වීඩියෝ කරන්න ඉන්න හරි හරිනේ අර පේනදී කට්ටිය උදේට වැඩ යන ඇත්තලා කලිය වලින් කෑම ගන්නවා මේක පිලිපින් කඩියක් ඒක තියන්නේ ඒක චිකන් වරම පෙන්නන්න බෑ මට ලැජ්ජයි ඔය එහෙම පෙන්නන්න කියන්නේ දැන් මොකටද වීඩියෝ කරන්නේ කියලා මේකස්සේ එහෙම තමයි කියලා වෙනවට ඒ නිසා පිටිපස්සේ බල යනවා ඔයි මන්න අපි අතල්ලේ වීඩියෝ පල කරන් යා කටට පේනව නේද මේ පැත්ත අන්න බලන්න සතුවල තියෙන ඒරියා එක පැත්ත ඒකට පේනද මං ආව හරි වෙන හරි මං ආපු පැත්ත ඔය දෙන්නේ තෝ ඒරියා එක එහෙනම් අපි ඉස්සරහට යන්නේ නේද? එහෙනම් ජාගමුනේ. දැන් ඉස්සරහට යන්. කොම් බාන්න මේකේ රෝඩ් එක කොහොමද විව්‍යු කොහොමද නේ? මම රස්සනේ. මම හිතන්නේ මේ මාර ලස්සන නෙවෙයි කියලා. කට්ටියට පේනවා මම හිතනවා කට්ටියට පේනවා කියලා. කොහොමද විව්‍යු එක නේ? මේක තමයි පුතා සතුව ඒරියා කියන එක තමයි සතුව ඒරියා කියන්නේ. ලංකාවෙන් කිව්වොත් ලංකාවේ කට්ටිය එක නම් කියනවා ඒ ඉතින් මං කියන සතුව කියලා
පුරුදු හතෝ කියන පුරුදු කියලා එන්ට අපි වෙනත් මේ පිටට යමු. දැන් අපි යන ඉස්සරහට යන එක දිගට යමු ඉස්සරහට. කට්ටියට වෙනවද දන්නේ නැහැ. බලන්න යාළුවනේ කොහොමද කියලා මේ view එක. මම රස්සයනේ. පටම රස්සක් තියෙන්නේ. ඒකත් එක්කම මේ අනිත් පැත්ත වලම අපි හයිට් අවුට් වල. බලන්න යාළුවනේ කට්ටිය උදේ පාන්දර වැඩට ගිහින් හැත්තේ ඉන්න කට්ටියම. ලංකාව විතර නේ මේත් එහෙම තමයි. ආව ඉස්සරහට යන්න. වෙන ඉස්සරහට යන්න. තව ටිකකින් මම ඉන්නතනත් පෙන්නන්න නම් අපි යන් කරන ඉස්සරහට. සෙට් එකම මාත් එක්ක ඉන්න එක තුර සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ලයික් කරලා දාගෙන ඉන්න. එනම් ගලගරියා. උන්න වණ්ඩ පට කැල්ලක් කියන ඉස්සරහින් මේ කැල්ල මොරු කැල්ල කැල්ලක් නේ අපේ හන්ට එකනේ. අම්බෝ වහ කදුරු කනවා වගේ නේ. අම්බෝ ඒක නා පිස්සු අත්‍රාමක් ඒක නා. වන්න එන පිස්සුවඩෙන් කියලාගෙන අයියක නැක්කිනවා. හරි එහෙනම් කරගිරි ඕම රැදිරින්න මා සමග රැදිරින්න නැතත් මා හමු වෙනතුරු අද වේලාවකින් ආයෙත් හමු වෙමු. ඕන්න එහෙනම් යාළුවනේ මම කට්ටියට අද මගේ දවසේ vlog එක කරලා පෙන්නුවා. ඔන්න බලන්න මම එහා කොනේ ඉඳලා මෙහා කොනට ආවා. මේකට තමයි සතෝ ඒරියා කියන මේකට තමයි ඇත්තට බෑනදී බස් එකම යනවා වාහන අම්බාන්ට මේ වාහන මහලු ගණක් නෑ ලංකාව දින සාමාන්‍ය ලක්ෂ 10ක්වත් වෙන්නේ ඔය වාහන ලක්ෂ 10 ඔය වාහනයක් ගන්න කිව්වොත් ලක්ෂ 6ක් වගේ ඔන්න ඔය පොඩි වාහනයක් ගන්න කිව්වොත් මට වන්න තියෙන්නේ. ඉතින් අපි එහෙනම් නැවත ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම කට්ටිය මගේ YouTube channel subscribe කරලා දාන්න like කරලා දාන්න comment කරලා දාන්න ඔක්කොම කරලා යන්න නං එහෙනම් මම ඉන්නේ යන කඩයක් තියෙනවා පෙන්නන්න මනුස්සයෝ දන්න නැහැ එක්ක මේ බේනවා මේවා දන්නේ කට්ටියට මේ රොඩුවෙම ගෙන පාක් කරලා තියෙනවා මේ මොකක්ද දන්නේ මේ වාහන කියන්නේ මේ එළවලු එහෙම ගෙන තියෙන්නේ මේ කරන්නේ පාන්දර කට්ටිය ගේන එළවලු ගෙනල්ලා මේ වාහන වලින් ගෙනල්ලා කඩවල වලට දානවා එහෙමද ඕන එකක් උසන් දුවන්න පුළුවන් ඔය වගේ එකක් උසන් දුවන්නද එපානේ මට ගිර යන්න හරි යාළුවනේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එලන් කට්ටියට ජය වේවා. මේ මල්ලන් වාහනයක් ගත්තා මොකද කියන්නේ වාහන හොඳද බලන්න. අකුරු වට වාහනයක් තියෙන්නේ. මේ නම්බර් ප්ලේට් දෙක අකුරු දෙක තියෙන්නේ. අල්ලලා ලැබුණ වාහනයක් ගත්තා උඩන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. කට්ටියටම ජය වේවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මගේ වීඩියෝ එක බලන්න කට්ටියම කමෙන්ට් පරක් දාලා ලයික් පරක් දාලා ෂෙයාර් පරක් දාලා ගන්න. එහෙනම් ජය වේවා. උත්සාරණයි. And I'm bye.